ආයුබෝවන් බලන්නකො යාළුවනේ මේ මල් වෙඩි සංදර්ශනය කොහොමද කියලා. යාළුවනේ බලන්නකො මේ දම්පාට පොල් ගෙඩිය. ඇත්තටම කිව්වොත් මේක ජාන වෙනස් කරලා හදපු පොල් ගෙඩියක්. දකිද්දිත් කන්න හිතෙනව නේද? මේක බිත්තර ගෙඩියක් නේද? හැබැයි මේක නිකම්ම බිත්තර ගෙඩියක් නෙමෙයි. බලන්නකො මේක ඇතුලේ තියෙන දේවල් ගොඩ. පුදුමයි නේද? මෙච්චර කහමද ගොඩක් කොහෙන්ද නේද? හරිම ලස්සන තැනක් නේද? පෙන්ගුයින්ලා ගොඩාක් ඉන්නවා. ලක්ෂ ගාණක් ඉන්නවනේ. බලන්නකො ඉතින් මේ ලක්ෂ ගාණක් පෙන්ගුයින්ලා කරන එක එක වැඩ. මෙතනට හැබැයි පෙන්ගුයින් දූපත කිව්වත් වැරදි නෑ නේද? Where we met all the beat when you show me the way. Na 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 yeah. Na 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 na. From that day. Always be together in our hearts, in our minds. Nothing to throw it away. මේ ආට් එකක් අඳින්න පුළුවන්ද? එහෙනම් බලන්නකො මේ ආට් එක අඳින විදිය. හරිම පුදුමයි නේද? ඔයාලා දන්නවද ජපානයේට අර න්‍යාස්තික බෝම්බයක් දැම්ම හිරෝෂිමා. ඉතින් ඒ බෝම්බෙන් විනාශ වුණාට බලන්නකො මේ දැන් හදලා තියෙන මල්වත්තේ ලස්සන. ඇත්තටම ජපානය කියන්නේ ගොඩාක් දියුණු රටක් නේද? ඉතින් අන්තිමේට මේ ලංකාවේ ලස්සන තැන් ටිකක් බලාගෙන අපේ channel එක subscribe කරගෙන යන්න.